අයිබෝවන්. අද අපි මේ කතා කරන්න යන්නේ ජූනි 2025 අහසේ ආශ්චර්යයන් කියන මූලාශ්‍රය දිහා බලලා. මේ මාසේ අහසේ මොනවද අපිට බලා ගන්න පුළුවන් විශේෂ දේවල් කියලා තමයි අපි අද ගැඹුරින් බලන්නේ. අපි අරමුණ ඉතින් මේ තොරතුරු අතරින් අහස බලන අයගේ කුතුහලය වැඩියෙන්ම විශ්සන දේවල් ටික අඳුන ගන්න එක. මේ මූලාශ්‍රය කියනවා ග්‍රහලෝක පෙළගැස්මක් ගැන, උල්කා වර්ෂක් දෙකක් ගැන, විශේෂ නාමක් තියෙන පෝයක්, ලස්සන තරු පොකුරක්, සූර්ය නිවෘත්තියකුත් තියෙනවා. එහෙනම් අපි මුලින්ම බලමු ජූනි 3 වෙනිදා ගැන. මොකක්ද එදාට තියෙන විශේෂත්වය? අලුයම අහස ගැන නේද කියන්නේ? ඔව් ඒක ඇත්තම හරිම විශේෂ දවසක්. ජූනි 3 වෙනිදා අලුයමට ටිකක් කලින් අහස බලුවොත් ග්‍රහලෝක 6ක්ම, ඒ කියන්නේ බුධ, ගුරු, අඟහරු, යුරේනස්, නෙප්චූන් සහ සෙනසුරු මේ ඔක්කොම වගේ එකම රේඛාවක පෙළ ගැහිලා තියෙනවා දකින්න පුළුවන්. 6ක්ම. ඔව්. මේක නිකම් පෙළ ගැසීමක් නෙමෙයි. ඇසට පේන ග්‍රහලෝක වගේම දුරේක්ෂ වලින් විතරක් පේන ඒවත් එකට එනවා. හරිම කලාතුරකින් දකින්න දෙයක්. ආකාශ පෙළපාලියක් වගේ. ඒක නම් ඇත්තටම අහන්නත් ආසයි. එතකොට ඊළඟට මූලාශ්‍රයේ තියෙන්නේ ජූනි 7 වෙනිදා ගැන ඒරියටඩ් උල්කා වර්ෂාවේ උපරිමයලු. ඒත් මේක දිවා කාලය එකක් චලත් කියනවනේ. ඉලි බලන්න අමාරුයි නේද? ඒ නිරීක්ෂණය හරි. දිවා කාලයේ උල්කා වර්ෂාවක් කියන්නේ ඉතින් හිරු එළිය නිසා හස පැහැදිලි උල්කා පේනවා අඩුයි. හැබැයි ඒරියටඩ්ස් කියන්නේ අවුරුද්දේ තියෙන ප්‍රබලම දිවා කාලයේ උල්කා වර්ෂාවක්. එහෙමද? ඔව්. ඒ නිසා අර හිරු උදා වෙන්න පැය එකට විතර කලින් අහස තාම ටිකක් අඳුර වෙලාවේ නැගිනහිර පැත්ත බැලුවොත් සමහර විට දීප්තිමත් උල්කා කීපයක් හරි දකින්න ලැබෙයි. වාසනාව තියෙන්නත් ඕනේ ඉතින්. එහෙනම් උදේම නැගිටලා බලන්න වටින දෙයක්. ඊළඟට ජූනි 11 ස්ට්‍රෝබරි පසළොස්වක පොහොය. නම හරිම ලස්සනයි. ඇයි ඒ නම හඳ ස්ට්‍රෝබරි පාටට පේනවද එදාට? නෑ. නමේ හැටියට හඳ රෝස පාටවත් ස්ට්‍රෝබරි පාටවත් වෙන්නේ නෑ. මේක සම්පූර්ණයෙන්ම සංස්කෘතික නමක්. අර උතුරු ඇමරිකාවේ ආදිවාසී ගෝත්‍රික කණ්ඩායම් එයාලගේ දින දර්ශනය හදාගෙන තියන්නේ ඔය ස්වභාවික සිදුවීමක්. ඉතින් මේ කාලෙට තමයි අර වනේ හැදෙන ස්ට්‍රෝබෙරි පළදාව නෙලන්නේ. ඒකයි එන. එනිසා ඒ කාලෙට එන පසළොස්වක පොහොයට ස්ට්‍රෝබෙරි මූන් කියලා තියෙනවා. ඒකෙන් පේනවා ඉස්සර මිනිස්සු හදේ ගමන තමන්ගේ ජීවිතයට කොච්චර සම්බන්ධ කරගෙනද හිටියේ කියලා. ඒක නම් හරිම රසවත් කතාවක්. සංස්කෘතියයි අහසයි ගැට ගැහෙන විදිය. හරි ඊළඟට ජූනි 19 M6 සමනල තරු පුකුර ගැනත් කියනවා. මොකද්ද මේක? M6 ඒ කියන්නේ මෙසිය නාමාවලියේ අංක 6. අර චාල්ස් මෙසිය කියලා තාරකා විද්‍යාඥයෙක් හිටියනේ. එයා ධූමකේතු හොයද්දී ඒවා වගේ පෙනුන වෙන වස්තුන් ලයිස්තුවක් ලැබුවා. අන්න ඒකේ තියෙන එකක් තමයි මේ M6. මේක විවෘත තරු පොකුරක්. ඒ කියන්නේ එකම වායු වලාකුළකින් හැදුන එකට බැඳිලා තියෙන තරු 100ක් ගානක් විතර එකතුවක්. වෘශ්චික තාරකා රාශිය පැත්තේ තියෙන්නේ හොඳ දුරේක්ෂකයකින් බයිනොකියුලර් එකකින් එහෙම බැලුවම මේකේ හැඩය අර සමනලයක් පියාපත් විදහගෙන ඉන්නා වගේ පේනවා. ඒකයි නම. හරිම ලස්සන රෑහසි. සමනල තරු පොකුර M6. හරි. ඊළඟට එනවා ජූනි 21. උතුරු අර්ධගෝලයට ගිම්හාන සූර්ය නිවෘත්තිය. ඒ කියන්නේ වසරේ දිගම දවස. නේද? හරියටම හරි. උතුරු අර්ධගෝලයට තමයි එදාට දවසේ වැඩිම වෙලාවක් හිරු එළිය ලැබෙන්නේ. ගිම්හාන කාලේ පටන් ගන්නෙත් එදාට. මේකට හේතුව මේක වෙන්නේ අර පෘථිවියේ අක්ෂය තියෙන ඇලවිමයි ඉරවට යන ගමනයි නිසා. හරිම සරල භෞතික විද්‍යාවක්. ලෝකේ පුරාම මේ දවස සමරනවා විවිධ විදිහට. දවස දිග නිසා ඉතින් හවස් වරුවේ අහස බලන්නත් වැඩි වෙලාවක් තියෙනවා. ඒකත් ඇත්ත. හරි. මාසේ අගට එද්දි ජූනි 27 තව උල්කා වර්ෂාවක්. බූටිඩ් උල්කා වර්ෂාව. හැබැයි මේක ගැන කියන්නේ සාමාන්‍යයෙන් නම් දුර්වලයි ඒත් සමහර වෙලාවට අනපේක්ෂිතව සක්‍රිය වෙනවා කියලයි. ඒක ටිකක් අමුතුයි නේද? ඔව්. බූකිඩ්ස් වල විශේෂත්වයම තමයි ওই අනපේක්ෂිත බව. ගොඩක් අවුරුදු වලට පැයට උල්කා දෙක තුනක් තමයි පේන්නේ. ඒත් ඉතිහාසයේ කීප පාරක්ම අර 1990ට අවුරුද්දේ වගේ මේක එකපාරටම සක්‍රිය වෙලා පැයට උල්කා 100 ගානකම පෙනිලා තියෙනවා. එහෙමද? ඒ නිසා කවුද දන්නේ මේ පාරත් එහෙම වෙයිද කියලා. ඉතින් කරන්න තියෙන්නේ හොදට අහස පේන අඳුරු තැනකට වෙලා බලාගෙන ඉන්න එක. සමහර විට පුදුම වෙන්න දෙයක් දකින්න ලැබෙයි. එන මේ මූලාශ්‍රය බැලුම් පේරුමා ජූනි මාසෙ කියන්නේ ඇත්තටම අහස ගැන උනන්දු අයට නම් කම්මැලි මාසයක් නෙවෙයි. ග්‍රහලෝක පෙරපාලියක්, උල්කා වර්ෂා, අර ස්ට්‍රෝබෙරි පෝය වගේ කතා, ලස්සන තරු පොකුරක්,
විවිධ දේවල්. ඇත්තම්ම මේ හැම දෙයක්ම අපිට මතක් කරනව නේද? අපේ ඔළුවට උඩින් තියෙන මේ අහසේ කොච්චර දේවල් නිරන්තරයෙන් සිද්ධ වෙනවද, කොච්චර චලනයන් තියෙනවද කියලා. මේවා බලනකොට අපිත් ඒ ලොකු විශ්වයේම කොටසක් කියලා දැනෙනවා. අවසාන වශයෙන් මෙහෙම හිතන්න දෙයක් තියෙනවා. අර ස්ට්‍රෝබෙරි පොය වගේ නම් වලින් පේනවනේ ඉස්සර මිනිස්සු අහස දිහා බලලා ඒක තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගත්ත හැටි. අද අපිත් මේවා බලනකොට අර එදිනෙදා දුවන එකෙන් පොඩ්ඩක් මිදිලා ඊට වඩා ලොකු කාලය හරහා යන දෙයකට අපි සම්බන්ධ වෙනවා වගේ හැඟීමක් එනවා නේද? අර බූටි ඩුල්කා වර්ෂාවේ අනපේක්ෂිත බව වගේ කවුද දන්නේ අහස තව මොන වගේ පුදුම දේවල් අපි වෙනුවෙන් හංගගෙන ඉන්නවද කියලා?